2025. Test 1. Before write the answers, you have to read the question carefully. පුතේ දුවේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ මුලින් හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. Match the following pictures with the statements given below. Write the letter of the most suitable picture in the box given against each statement. The first one is done for you. මේ ටෙස්ට් 1 එකට අදාළව පුතේ පින්තූර වගේක් දීලා තිනවා. ඊට පහතින් ප්‍රකාශ කීපයක් දීලා තිනවා. අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රකාශ වලට වඩාත් ගැළපෙන පින්තූරය තෝරගෙන ඒ පින්තූරයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය තමයි ස්ථානයේ ලියන්න ඕනේ. Now before write the answers, we will get some idea about these pictures. අපි පුතේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් මේ පින්තූර පිළිබඳව පොඩි අදහසක් ගමු. Picture A. Picture A එක දිහා බැලුවම පේනවා පුතේ ආධාර එකතු කිරීම, donation. Picture B. අලියන් පාරමාරු වෙන ස්ථානයක්. Picture C. අනතුරුදායක ස්ථානයක්, අනතුරුදායක වංගුවක් වගේ එකක් පේනවා. Picture D. රසවත් ආහාර ප්ලේට් එකක්, රසවත් ආහාර ඇතුළත් කෑම පිගානක්. Picture E. කිඹුලන්ගෙන් ප්‍රවේශම් විය යුතු ස්ථානයක්. Picture F. වාහන ඇතුල්වීම තහනම්. දැන් පුතේ අපිට ලේසියි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. දැන් අපි මේ ප්‍රකාශ දිහා බලමු. Number 1. Stop. No vehicles are allowed. නවතින්න කිසිම වාහනයක් ඇතුළත් වීම තහනම්. මේකට පුතේ පිළිතුරු දීලා තියෙනවා ඒගොල්ලෝ විසින්ම ආන්සර් එක F අක්ෂරය. ඔයගලන්ට පේනවා ඒ රූපේ බැලුවම හොඳටම පැහැදිලි. අපි බලමු second one. Caution. Elephants are crossing. අවදානම්. අලියන් පාර මාරු වන ස්ථානයක. එතකොට පුතේ අපිට මේක රූපත් එක්ක බැලුවම ඉතාමත් පහසුයි. Picture B. ආන්සර් එක විදිහට අපි ගන්නවා second one වලට picture B. Third one. Danger. Beware of crocodiles. අනතුරුදායකයි කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න. එතකොට පුතේ මේකට අදාළ පිළිතුර අපි කලින් කතා කරා සේම රූපෙන් හොඳටම පැහැදිලි වෙනවා. picture E. E එක තමයි ආන්සර් එක විදිහට ගන්න අපි third එකට. Number 4. Step in. Delicious food to suit your taste. ඇතුළට එන්න. ප්‍රණීත ආහාර තිබෙනවා ඔබට රස විඳින්න. මේකෙන් අදහස් කරන්න පුතේ රසවත් කෑම වේලක් තියෙනවා කියන එක. එතකොට පුතේ අපි මේකේ ආන්සර් එක විදිහට ගන්න picture D එක. එතකොට fourth one එකට ආන්සර් එක පුතේ D. Number 5. Be generous. Help needy patients in hospitals. ත්‍යාගශීලී වන්න. උදව් අවශ්‍ය වෙනවා රෝහල් වල ඉන්න ලෙඩුන්ට. රෝහල් වල ඉන්න රෝගීන්ට උදව් අවශ්‍ය වෙනවා. ඒක නිසා ත්‍යාගශීලී වන්න. එතකොට පුතේ මේකට අදාළ ආන්සර් එක තමයි picture A. අපිට පේනවා ඒක රූපේ දිහා බැලුවම donate කරනවා. donate box එකක් පේනවා අපිට donate කරන්න කියනවා. එතකොට ඒ අනුව ඒකට අදාළ ආන්සර් එක පුතේ picture A. Number 5 වලට. The last one. Number 6. අපි දැන් මේකට ආන්සර් එක නොදුන්නත් එක picture එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අරහත් ඔයගලන්ට ඒ ආන්සර් එක ගන්න පුළුවන්. නමුත් අපි මේක කියවලත් බලමු. Go slow. Accident prone area. හැමින් යන්න. අනතුරු බහුල ප්‍රදේශයක්. එතකොට පුතේ මේකට ආන්සර් එක ඔයගලන්ට පැහැදිලිවම පේනවා. picture C. That is the last one. පළවෙනි ප්‍රශ්නේ පුතේ මෙතනින් අවසන්. මං හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා. අපි නැවත දෙවෙනි ප්‍රශ්නෙන් හමු වෙමු. See you in test number 2.